ආදරණීය ලස්සන පින්වන්ත හදවතට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ඉතින් ආදරණීය දරුවනේ, ඔයාට වඩාත් විශේෂ නැත්නම් ඔයා ගැන ආසාවෙන් ඉන්න ඒ කෙනාව දැන් ඔයාගේ හිතට ගන්න. ඒ කෙනාගේ රූපය, එයාගේ හඬ, එයාගේ ශක්තිය, එනර්ජි එක ඔයාගේ හිතේ මවා ගන්න. හිත නිශ්ශබ්ද කරලා ගැඹුරු හුස්මක් කරන් ඔයාගේ හදවතට දැනෙන මේ ඉටිපන්දම් තුනෙන් ඔයාගේ හිත ආකර්ෂණය වෙන ඉටිපන්දම තෝරගන්න. විශ්වයේ ආශිර්වාදයේ පළවෙනි රූපය තෝරපු ඔයාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවෝ, ඔයා මේ හිතාගෙන ඉන්න කෙනා කියන්නේ තමන්ගේ හැඟීම් හැමෝටම පෙන්වන්නේ නැති ටිකක් අභිරහස්, හැබැයි ඊටාම ගැඹුරු පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එයා පිටතින් ගොඩක් ශක්තිමත් සහ ස්වාධීන කෙනෙක් වගේ පෙනුනත් ඇතුලින් ඊටාම සංවේදී හදවතක් තියෙන කෙනෙක්. ඉතින් මේ දවස්වල එයා තමන්ගේ ජීවිතේ ලොකු ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙනවා. වකීම් බහුල කාලයක් ගෙවන්න. ඉතින් එයා ඔයාව දකින්නේ තමන්ගේ ජීවිතයට නිදහසක්, සැනසීමක් ගෙන්න පුළුවන් කෙනෙක් විදිහට. ඔයාගේ මුදු ගතිගුණ වලට එයා හදවතින්ම ආදරය කරනවා. සමහර විට එයා ඔයාට හැඟීම් ප්‍රකාශ කරන ටිකක් පහුබහිනවා ඇති. ඒත් එයාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් සහ ආකර්ෂණයක් තියෙනවා. ඉතින් කාඩ්පත් වලින් පෙන්වන්නේ දරුවෝ මේ සම්බන්ධයේ ඉවසීමෙන් ගොඩනගා ගත යුතු එකක් බවයි. අනවශ්‍ය කලබල වීම හෝ සැකකිරීම වලින් තොරව එයාට ඔයාගේ කාලය සහ නිදහස දෙන්න. කාලයත් එක්ක ඔයාගේ සැබෑ හැඟීම් ඔයාට ඉදිරියේදී දිගහැරේවි. ඉතින් පළවෙනි රූපයේ තෝරපු ලස්සන හදවතක් තියෙන ඔයාලට මේ විශ්වයේ ආශිර්වාදයෙන් ඔයාගේ හිතේ ඉන්න කෙනාව මේ විශ්වයේ ශක්තිය බලෙන් ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාලා ලයික් කරන්න. ඔයාට විශ්වයේ ආශිර්වාදෙම ලැබේවා. ආයුෂ බොහෝ වේවා. විශ්වයේ ආශිර්වාදේ දෙවනි රූපේ තෝරපු ආදරණීය හදවතට ලැබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔයා මේ හිතන් ඉන්න කෙනා සහ ඔයා අතර තියෙන සාමාන්‍ය බැඳීමකට එහා ගිය පෙර ආත්මීය සම්බන්ධතාවක්, සොලෝ මැචන් එකක් වගේ දැනෙන ප්‍රබල ශක්තියක් ඔයාලා දෙන්න එකතු වුණාම ලොකු සතුටක්. ජීවිතේ හරි සරල බවක් දැනෙනවා. එයා හරියම කෙලිලෝ. හැමෝම එක සුවදව ඉන්න පුළුවන් ආකර්ෂණීය පෙනුමක් තියෙන කෙනෙක්. ඉතින් දරුවෝ, මේ වගේ ආදරයක්, මේ වගේ කෙනෙක් ලේසියෙන් සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ නැහැ. එයා නිතරම කැමති ජීවිතයේ සතුටින් සහ සැහැල්ලුවෙන් ගෙවන්න. හැබැයි එයා Taman ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති කෙනෙක්. එයාව පරිස්සම් කරගන්න. ඔයාව දකින්න එයාගේම ප්‍රතිරූපය වගේ. ඉතින් ඔයාගේ හිත හිනාවට, එයා කතා කරන විදිහට එයා ගොඩක් ආසයි. එයා ඔයා ගැන නිතරම හිතනවා. සමහර විට ඔයාට නොපෙන්නුනත් එයා ඔයාගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා නිතරම පරීක්ෂා කරනවා වෙන්න පුළුවන්. ඔයා එයාගේ ජීවිතේ ඉන්න එක එයාට ලොකු ආඩම්බරයක්. ඉතින් මේ වගේ බැඳීම් ඇතුලේ ඔයාගේ සැබෑ ආත්මය සංගවන්න එපා. එයාගේ ස්වභාවික ගතිගුණ වලට එයා ආදරය කරන නිසා නිතරම අවංකව සහ විවෘතව එයා එක්ක අදහස් වමාල් කරගන්න. මේක ලස්සන ඉදිරියක් තියෙන සම්මතාවක්. ඉතින් මේ සම්මතාව ගොඩනගා ගන්න දෙන්නටම දෙන්න අවංකව තමන්ගේ ජීවිතයේ මේ විශ්වයෙන් ශක්තිය ඉල්ලන්න සාර්ථක කරගන්න. එතකොට ඔයාට නොහිතන විදිහේ සාර්ථකත්වයක් ඔයාගේ ආදරය කරා ළඟා කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනි රූපයේ තෝරපු ලස්සන හදවත තියෙන ඔයාට මේ විශ්වයේ ආශිර්වාදය ඔයාගේ හිතේ තියෙන කෙනාව අනිවාර්යෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, මට ඔයාගේ අදහස් කමෙන්ට් එකක් දාන්න. තුන්වෙනි රූපයේ තෝරපු ආදරණීය ලස්සන හදවත තියෙන ඔයාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ඔයා මේ හිතාගෙන ඉන්න කෙනා කියන්නේ ජීවිතේ දිහා ගොඩක් ප්‍රායෝගිකව සහ පරිණතව බලන කෙනෙක්. හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන කෙනෙක්. තමන්ගේ වෘත්තිය හෝ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ කැපී පෙනෙන චරිතයක්. එයා වටපිටාව ඉන්න අයට නායකත්වය දෙන විශ්වාසවන්ත කෙනෙක්. ඉතින් දරුවෝ, එයා හරි දරදඬු තීරණ ගන්න සූක්ෂම මොලකාරයෙක් වුවත් නිවැරදි. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක නිකන්වත් බොරුවට පැටලෙන්න නම් යන්න එපා. මොකද ඒගොල්ලෝ හිනාවෙන් ප්‍රශ්න විසඳන මිනිස්සු. එයා මේ දවස්වල තමන්ගේ අනාගත ස්ථාවරය සහ ආර්ථිකය ශක්තිමත් කරගන්න දැඩි වෙහෙසක් ගන්නවා. අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති කරන්න එයා කැමති නෑ.
මොකද ඒගොල්ලන්ට ඉලක්කයක් ලැබුණා මේ ඉලක්කය විතරයි පේන්නේ. ඒ ඉලක්කයට ගිහිල්ලා ජයග්‍රහණය ගන්නකම් ඉතුරු කිසි දෙයක් ඒගොල්ලෝ බලන්නේ නැහැ. එයා ඔයාව දකින්නේ තමන්ගේ අනාගතයට ගැලපෙනවා. වක්කීමක් ගන්න පුළුවන් බුද්ධිමත් සහ ගුණගරුක කෙනෙක් විදියට. එයා ඔයා ගැන තීරණ ගන්න හදිසියෙන් නෙමෙයි. ගොඩක් හිතලා බලලා. එයා ඔයාට දෙන පොරොන්දු කවදාවත් කඩ කරන්නේ නැහැ. එයාගේ ආදරේ පෙන්වන්නේ වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්. මොකද නිහඬ මිනිස්සු කවදාවත් වැඩෙක් කියලා ඔප්පු කරන්න කයිවාරු ගහන්නේ. එයා කාර්යබහුල වෙද්දී ඔයාට එයා මග හරිනවා වගේ දැනෙන්න පුළුවන්. නමුත් එයා කරන්නේ එයාලගේ අනාගතය වෙනුවෙන් පදනමක් දැමීමක්. එයාගේ ප්‍රායෝගික ස්වභාවය තේරුම් අරන් එයාට ශක්තියක් වෙන මේ බැඳීම ඔයාව ජීවිතේ ස්ථාවර තැනකට ගරයි යනවා. ඉතින් මේ වගේ කට්ටියත් එක්ක තමයි රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න ඕනේ. මොකද අනාගතය වර්තමානයේ අතීතයත් ඒගොල්ලෝ හිමට ප්ලෑන් කරනවා. ඒගොල්ලෝ වැඩක් කරන්නේ හරි 10 පාරක් හිතලා. ඉතින් සාමාන්‍යයෙන් වචනයක් එළියට දාන්නේ 100 පාරක් විතර හිතලා. ඒ වගේ කට්ටියත් එක්ක ඉන්න පරිස්සම ආදරෙන් වැඩ කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ තුන්වෙනි රූපයේ තෝරපු ලස්සන හදවත මේ විශ්වයේ ආශිර්වාදයෙන් තමන් හිතේ ඉන්න කෙනා තමන්ගෙම කරගන්න විශ්වයේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. මේ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට මේ විශ්වයේ ආශිර්වාදෙම ලැබේවා.